පහුගිය කාලේ අපේ රට පාලනය කරපු පූර්වගාමී ආණ්ඩුවල නියෝජනය කරන්නේ മന്ത്രിවරු දැනටත් මේ පාර්ලිමේන්තුව නොමග යමින් ඒ මිත්‍යා මත දත්ත සමාජගත කරන්න උත්සාහ කරාට ඒ තමන්ගේ පාලන කාලවල තමන්ගේ යුතුයකම් වගකීම් නිසි පරිදි ඉටු කර නොමැති බව අවධානය පිණිස මං කියන්න කැමතියි. ඒ වගේම තමයි මේ ජල සම්පාදන හා ජලාපවාහන පනතේ 16 වෙනි වගන්තියට ඉතා වැදගත් සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා. ස්වේච්ඡාවෙන් හෝ අනිවාර්ය පවරා දීමේ නියෝගයකින් මණ්ඩලය වෙත පවරන කර්මාන්තපුරයකට, කර්මාන්ත උද්‍යානයකට, ප්‍රජාමූල සංවිධානයකට, පළාත් පාලන ආයතනයකට අයත් වෙලා තිබුණු ජල ව්‍යාපෘතියක් බාර ගන්නත් ඒක පවත්වාගෙන යන්නත් පුළුවන් විදියට ප්‍රතිපාදන ලබා දීම සිදු කරනවා. එදා 1974 අංක 2 දරණ ජාතික ජල සම්පාදන හා ජාලපවාහන මණ්ඩල පනතටත් 1958 අංක 29 දරණ සත්ත්ව පනතටත් ඉතා වැදගත් සංශෝධන ගෙනෙන මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් අදහස් කීපයක් ඉදිරිපත් කරන්න කැමැතියි. මේ විවාදයට සම්බන්ධ වීමෙන් විපක්ෂයේ ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරු අදහස් ප්‍රකාශ කරා. තමන් බොහොම කනගාටුවෙන් ඒ දිස්ත්‍රික්කවල ශක්්‍යතා අධ්‍යයන අවසන් කරලා තියෙන ජල ව්‍යාපෘති ආරම්භ නොකිරීම සම්බන්ධයෙන්. ඒ මන්ත්‍රීවරුන්ට අපි මේ අවස්ථාවේදී කියන්නේ ශක්්‍යතා අධ්‍යයන අවසන් කරලා තියෙන NPD approval ලැබිලා තියෙන සියලුම ජල ව්‍යාපෘති මේ 2027 අවුරුද්දේ ආරම්භ කරන්න තීරණය කරලා තියෙනවා කියන කාරණය මේ අවස්ථාවේදී මම විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම ඒ කතාවල මතවුණු සමහර දෝෂ සහිත තැන් තියෙනවා. ඒවා නිවැරදි කරන්නත් මම ඉතාමත්ම කෙටි වෙලාවක් ගන්නවා. ඊශ්‍රායලයට 2026 අවුරුද්දේ රජය මගින් යවන ලද ප්‍රමාණය සම්බන්ධයෙන් ඉතාමත්ම අසත්‍ය තොරතුරු තමයි මේ ගරු සභාවට ඉදිරිපත් කළේ. විශේෂයෙන්ම මන්ත්‍රීවරු දෙදෙනෙක් ඉදිරිපත් කළේ එකිනෙකට වෙනස් දත්තයන්. නමුත් නිවැරදි දත්තේ ඉදිරිපත් කරන්න මම සූදානම්. ඊශ්‍රායලයට 2026 අවුරුද්දේ රජය විසින් යවන ලද ප්‍රමාණය මුළු ප්‍රමාණය 2475. සාතු සේවා සඳහා 471ක්, නිෂ්පාදන වලට 314ක්, ඉදිකිරීම සඳහා 240ක්, ප්‍රතිසංස්කරණ සඳහා 229ක්, හෝටල් කර්මාන්තයට 981ක්, යටිතල පහසුකම් සඳහා 137ක්, ආපනශාලා සඳහා 88ක්, කෘෂි කර්මාන්තයට 15ක්. ඔක්කොම එකතුව 2475යි. ඒ නිසා බොහොම ගෞරවයෙන් අපි මේ മന്ത്രിවරුන්ගෙන් ඉල්ලනවා මේ මිත්‍යා මත වැරදි තොරතුරු සමාජගත කරන්න උත්සාහ කරන්න එපා කියන ඉල්ලීමත් මේ වෙලාවේ කරනවා. ඊළඟට අද සංශෝධනයට ලක් වෙන මේ 52කින් මම කරුණු කීපයක් ඉදිරිපත් කරන්න සූදානම්. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන පනත සම්බන්ධයෙන්. ඇත්තටම ජාතික ජල සම්පාදන හා ජලාපවාහන පනත සම්මත කර 1974 අවුරුද්ද. ඊට පස්සේ සංශෝධනයක් එකතු වෙන්නේ 1992 අවුරුද්ද. ඒ සංශෝධනයේ ඉඳලා අද වෙනකොට දශක 4කටත් ආසන්න කාලයක් අපි ගෙවලා තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙන කාරණාව තමයි මේ ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම නොසලකිල්ලට ලක් කරමින් නොසලකා හැර අත්හැර දමා තිබූ ශාස්ත්‍රයක් කියන එක තමයි විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන. පහුගිය කාලේ අපේ රට පාලනය කරපු පූර්වගාමී ආණ්ඩුවල නියෝජනය කරන්නේ മന്ത്രിවරු දැනටත් මේ පාර්ලිමේන්තුව නොමග යමින් ඒ මිත්‍යා මත දත්ත සමාජගත කරන්න උත්සාහ කරාට ඒ තමන්ගේ පාලන කාලවල තමන්ගේ යුතුයකම් වගකීම් නිසි පරිදි ඉටු කර නොමැති බව අවධානය පිණිස මං කියන්න කැමතියි. ඒ වගේම තමයි මේ ජල සම්පාදන හා ජලාපවාහන පනතේ 16 වෙනි වගන්තියට ඉතා වැදගත් සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා. ස්වේච්ඡාවෙන් හෝ අනිවාර්ය පවරා දීමේ නියෝගයකින් මණ්ඩලය වෙත පවරන කර්මාන්තපුරයකට, කර්මාන්ත උද්‍යානයකට, ප්‍රජාමූල සංවිධානයකට, පළාත් පාලන ආයතනයකට අයත් වෙලා තිබුණු ජල ව්‍යාපෘතියක් බාර ගන්නත් ඒක පවත්වාගෙන යන්නත් පුළුවන් විදියට
ප්‍රතිපාදන ලබා දීම සිදු කරනවා මේ සංශෝධනය හරහා. අපි හිතන මේක ඉතාමත්ම වැදගත් සංශෝධනයක් කියලා. ඒකට හේතුව තමයි අපි දන්නවා පහුගිය කාලේ ආරම්භ කරලද ජල ව්‍යාපෘති තැනින් තැන අත්තර දාලා ඉතාමත් අවිධිමත් තත්ත්වයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා මේ කාල වකවානුවේ අපේ රටේ එල් නිනෝ තත්ත්වයේ බලපෑමට හසු වෙලා තියෙන්නේ. ඇතැම් ප්‍රදේශවල ජලහිගිය බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා ඉතාමත්ම කඩිනමින් මේ පනත සම්මත කර ගැනීමෙන් පස්සේ මේ අවිධිමත් ආකාරයට අත්තර දමලා තියෙන ඒ ජල ව්‍යාපෘති වලට නැවත පණ දෙන්න පුළුවන් කියන විශ්වාසය අපට තියෙනවා. ඒ වගේම තමයි මේ සංශෝධනය මගින් මේ අත්තර දාලා තියෙන දැනට අක්‍රීය තත්ත්වයේ තියෙන ඒ නඩත්තුව පවත්වාගෙන යන්න බැරි ඒ ව්‍යාපෘති නැවත නඩත්තු කරන්නත් පවත්වාගෙන යන්නත් අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරනවා කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕන. ඒ වගේම තමයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල පනතේ 17 වෙනි වගන්තියටත් ඉතා වැදගත් සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ 17 වෙනි වගන්තියට ගෙන එන සංශෝධනයේ මගින් මේ පනතේ වෙනස්කම් විශාල ප්‍රමාණයක් කරනවා. මේ වෙනස්කම් හරහා අපේ රටේ විශේෂයෙන් ජල සම්පාදන ක්ෂේත්‍රයේ තියෙන ගැටලු බොහොමයක් මග හරවා ගන්න පුළුවන් කියන එක විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන. විශේෂයෙන්ම ජල සම්පාදන මණ්ඩලයට ජල සම්පාදන මණ්ඩලයේ කටයුතු වලින් අවශ්‍ය වන ඒ ජල මූලාශ්‍ර සම්බන්ධ වෙන ඒ ඉඩමක් දේපලක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඒ සම්බන්ධ ගිවිසුම් වලට එළඹීම සම්බන්ධයෙන් ප්‍රතිපාදන ලබා දීම සිදු කරලා තියෙනවා. ඒ වගේම තමයි ජල සම්පත් සංවර්ධනය කරගන්න, ඒ වගේම තමයි අනුබද්ධ සමාගම් පිහිටවන්න, ඒ වගේම තමයි පුහුණුව අධ්‍යාපන කටයුතු කරන්න. විශේෂයෙන් අපේ අමාත්‍යතුමා මුල් අවස්ථාවෙන් පැහැදිලි කරා විශේෂයෙන් මේ සම්බන්ධයෙන් මේ ක්ෂේත්‍රයේ තාක්ෂණික දැනුම තියෙන කණ්ඩායම ඉන්නේ ජල සම්පාදන මණ්ඩලයේ. එමනම් ජල සම්පාදන මණ්ඩලයේ සතුව තියෙන ඒ තාක්ෂණය ඒ වගේම ඒ පහසුකම් අපි උපයෝගී කරගන්න ඕන අපේ රටේ තියෙන මේ ප්‍රශ්නය निराකරණය කරගන්න. ඉතින් අනුබද්ධ සමාගම් පිහිටවන්න මේක යටතේ අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම තමයි පුහුණුව අධ්‍යාපන කටයුතු සඳහා මේක යටතේ අවස්ථාව දීලා තියෙනවා. ඒක විශේෂ අවස්ථාවක්. අපි දන්නවා අද වෙනකොට අපේ රට පුරාම විවිධ ක්ෂේත්‍රවල විවිධ ආයතනවල බරපතල ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. මේ ජල සම්පාදන හා ජලාපවාහන සම්බන්ධයෙන් ඒවා निराකරණය කරගන්න අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීම බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ සියලු ගැටලු විසඳගන්න පුළුවන් විදිහේ සංශෝධනයක් තමයි මේ පනතට අද ගෙනල්ලා තියෙන්නේ. ඒ හින්දා ප්‍රජාජල ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂයෙන් අපි දන්නවා ප්‍රජාජල ව්‍යාපෘති සමහරලාට ගම්වල ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොට ඉතාමත්ම ඛේදනීය තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රජාජල ව්‍යාපෘති වලට අපි හිතනවා මේ හරහා මේ සංශෝධනය හරහා විශාල සහයෝගයක් අපිට ලබා දෙන්න පුළුවන්. ඒ අත්තර දාලා තියෙන ව්‍යාපෘති වලට නැවත මන්ත්‍රීතුමා විනාඩි දෙකක් කාලයක් තව දෙනවා. අපිට ආරම්භ කරන්න පුළුවන් කියන එක විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන. ඒ වගේම රසායනාගාර සේවා අපි දන්නවා ඒ හැකියාව ඒ සම්පත් තියෙන්නේ ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලයට. අන්න ඒක පුද්ගලිකංශයට රාජ්‍යාංශයට ලබා දීමේ අවස්ථාවක් නිර්මාණය වෙනවා මේ සංශෝධනය හරහා. ඒ හින්දා විශේෂයෙන් ගත්තන් පස්සේ මේ පනතේ 17 වෙනි වගන්තියට ගෙන එන සංශෝධන ඉතාමත්ම ප්‍රබලයි. ඒක යටතේ ඒ ලබා දෙන අවස්ථා මගින් මේ ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් අපිට දකින්න පුළුවන් කියන එක සඳහන් කරන්න ඕන. ඒ වගේම තමයි මේ පනතේ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල පනතේ 36 වෙනි වගන්තියට ගෙන සංශෝධන ඉතාම වැදගත්. අද වෙනකොට අපි දන්නවා යම් පරිශ්‍රයකට ජල සම්පාදන මණ්ඩලයේ සේවකයෙකුට ඇතුළු වීම සම්බන්ධයෙන් යම් බාධකයක් තියෙනවා, සීමාවක් තියෙනවා. අන්නේ සීමාවන් පුළුල් කරමින් පොලිස් නිලධාරියෙක්ගේ සහභාගීත්වයේ සහිතව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරිවරයාගේ නියෝජිතයෙකුට පොලිස් නිලධාරියෙක් සමග ප්‍රවේශ වීමේ අවස්ථාව මේ සංශෝධනය මගින් ලැබෙනවා. විශේෂයෙන් මේ වෙනකොට අපි අඳුනාගෙන තියෙනවා ජල මීටරයට ඇතුළතින් සීමාව තුළ අපිට ඒක අනාවරණය කරගන්න බැරි සීමාවක් තුළ සිදුවන හානිය නිසා 136ක පමණ ආදායමක් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අහිමි වෙනවා කියන එක මේ වෙලාව විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන. ඒ හින්දා මේ සියලු අක්‍රමිකතාවයන් නිවැරදි
නිවැරදි කරගනිමින් ඒ වගේම අපේ රට පුරාම මේ සියලු ක්ෂේත්‍රවලට අස්වැසිල්ලක් ලබා දෙමින් අපේ අර විපක්ෂයේ മന്ത്രിවරු සඳහන් කර ආකාරයටම මේ ක්ෂේත්‍රයේ නැවුම් පුනරුදයක් ඇතිකරන්න අපි පියවර ගනිමින් ඉන්නවා කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕන. ඒ වගේම තමයි මේ රැකියා කටයුතු කරනකොට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඒ සේවක මහත්තුරුන්ට යම් යම් අනතුරු සිදුවන අවස්ථා තියෙනවා. ඒ අනතුරු සිදුවන අවස්ථාවල ඔවුන්ගේ රැකවරණය වෙනුවෙන් රජයක් හැටියට යම් පියවර ගන්න ඕන. ඒ නිසා විශේෂයෙන් මේ රක්ෂණාවරණ සැපීම සම්බන්ධයෙන් ජල සම්පාදන පනතේ 83 වන වගන්තිය සංශෝධන හා ප්‍රතිපාදන ලබා දීම සිදු කරලා තියෙනවා. කාලය අවසානයේ ඒ වගේම තමයි අපි ඩිජිටල් කරණය ගැන කතා කරනවා. ඩිජිටල් කරණය සම්බන්ධයෙන් පනතේ 87 වන වගන්තියට ගෙන එන ඒ සංශෝධන හරහා අපි ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. ඒ නිසා මං හිතන්නේ අපි බලාපොරොත්තු වන ඉලක්කවලට යන්න පුළුවන් විදිහේ සංශෝධනයක් තමයි අද අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මං හිතන්නේ අපිට තවත් බොහෝ කරුණු කතා කරන්න ඉතිරි වෙලා තිබුණත් කාලය අවසන් ඇති නිසා මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි කරු මන්ත්‍රීතුමා.